Welcome to SL Tiny TV. පුංචි සමන් සහ රන්හාවා හිරු රැස් ගස් අතරින් බිමට වැටෙන ලස්සන උදෑසනක සමන් තම නිවස පිටුපස ඇති විශාල වෙල්යාය දෙසට ඇවිදගෙන ගියා. සමන් කියන්නේ සබාදහමට හරිම ආදරය කරන අවුරුදු 10ක විතර පිරිමි ළමෙක්. එදා සමන්ට වෙනද නොදකින දෙයක් දකින්න ලැබුණා. වෙල්යායේ තිබුණු ලොකු පඳුරක් අස්සේ මොකදෝ දිලිසෙන දෙයක් තිබුණා. හිමින් එබී බැලූ සමන් පුදුමයටපත් වුණා. ඒ ලස්සන රන්වන් පාට ලෝම තියෙන පුංචි හාවෙක්. සමන් හාවට ලං වෙන්න උත්සාහ කළත් හාව බය වෙලා වෙවුලන්න පටන් ගත්තා. හාවගේ කකුලක පොඩි තුවාලයක් වෙලා තියෙනවා සමන් දැක්කා. බය වෙන්න එපා යාළුවා, මං ආට උදව් කරන්නම්. සමන් හෙමින් මිමුණුවා. ඔහු ආම ගෙදර දුවලා ගිහින් අම්මගේ බෙහෙත් ටිකකුයි පුංචි කැරට්ටල කීපයකුයි අරගෙන ආවා. හාවගේ තුවාලය පිරිසිදු කරලා බෙහෙත් දැම්ම සමන් හාවට කන්නත් දුන්නා. ටික වෙලාවකින් හාවගේ බය නැති වුණා. හාවා සමන්ගේ අත ලෙව කන්න පටන් ගත්තේ ස්තුති කරන්න වගේ. එදා ඉඳන් හැමදාම හවසට සමන් වෙල්යායට එනකන් රන් හාව මග බලාගෙන හිටියා. එයාලා දෙන්නම හොඳම යාළුවෝ වුණා. ඉතින් පුංචි යාළුවෝ අසරණ සත්තුන්ට කරුණාව සහ දයාව දැක්වීමෙන් අපිට හරිම ලස්සන මිතුදන් ඇති කරගන්න පුළුවන් වගේම හිතට ලොකු සතුටක් ලැබෙනවා කියන එකයි ඔයාලට මේ කතාවෙන් අපිට කියලා දෙන්න තියෙන්නේ. තුනා මේ වගේ ලස්සන කතන්දර ඔයාලට තවත් අහන්න බලන්න ඕනේ නම් අපිව subscribe කරලා තියාගන්න. Thanks for watching, everyone. See you next time. Bye-bye.